Before I started my company, the manufacturing company Lanka Harness, I was practicing as a lawyer. I started my career as an attorney in Gampa. How many of you have watched the film Father? ඒ ෆාදර් කියන ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය ඔස්මන් ගුණසේකර කියලා පුද්ගලයෙක් ගම්පහ පදිංචි. ඔහු ගිහිල්ලා අත්තනගල්ල උසාවිය ඇතුලේ සෙෂන්ස් තියෙන වෙලාවේ, ඒ කියන්නේ නඩු පවත්වාගෙන යන වෙලාවේ රිවෝල්වර් එකක් අරන් ගිහිල්ලා පිටි කූඩුවේ ඉන්න මිනිස්සෙකුටයි තව කෙනෙකුටයි පිටි දීලා ඝාතනය කරනවා. ඒ ඝාතනය කරාම එකට අපි කියනවා නීතිඥයන්ගේ භාෂාවෙන් බ්ලැක් කේස් එකක් කියලා. කියන්නේ ඒක අමාරුයි ඒක දිනන්න. ඊට පස්සේ මම නඩුව බාර ගන්නවා. මොකද මම මගේ ප්‍රැක්ටිස් එක පටන් ගත්තේ විතරයි. මට නැති වෙන්න දෙයක් නැහැ. මොකද මේ නඩුව පෙරදුනා කියලා මොකද හැමදාම දැන් ඕක පත්තරේ යනවා. ඉතින් ඕක පෙරදුනත් මට නැති වෙන්න දෙයක් නැහැ පළවෙනි දේ. මම කල්පනා කරා මේක ගොඩ දාගත්තොත් මගේ කැරියර් එකම ගොඩ. ඉතින් මම මේ ලොකු චැලෙන්ජ් එක ගත්තා. අරගෙන හැබැයි මම හිතුවා මම මේක කොහොමද දිනනවා කියලා I work towards that. right ඒකින්ද සමහර විට බැලූ බැල්මට පෙනුනට මේක කරන්න බෑ කියලා there might, if you really want to, if you are passionate about it, you might find a way to do it.